welcome back to another horror gameplay videos. ඔන්න ඉතින් අද මම පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ගහලා තියෙන්නේ Granny chapter 2 horror මේ game එකේ වීඩියෝ එක. ඉතින් වැඩි කතාවක් නැතුව play කරමු. ඔක්කොටම කලින් යාළුවනේ ඉතින් මෙන්න මෙතන බෙල් එකක් තියෙනවා යාළුවනේ. ඒ බෙල් එක දෙපාරක් ඔන් කරගන්න. ඊට පස්සේ ඉතින් ඔය සද්දෙට Granny grandpa දෙන්නම එනවා. ඊට පස්සේ ඉතින් අපිට ගේමක් ගහද හැකි. දැන් ඔය සද්දෙට මුලින්ම මෙන්න grandpa යාළුවනේ බලන්න යාළුවනේ. මං කිව්වේ මුලින්ම මෙන්න grandpa. ඊට පස්සේ දෙවෙනියට එන්න Granny. බලන්නකෝ. දෙවෙනියට එන්න Granny. බලන්න දැක්කද යාළුවනේ? මේ දැක්කද? දෙවෙනියට ආව Granny. ඔයාලට මේ සම්බන්ධයෙන් මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් දැම්ම ගියන් දේවාලයකට ගිහලා පොල් ගන්න. මට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි බං ඉතින් එළම අද අපි Grannyගේ ගෙදරින් දොරෙන් තමයි පයින් හදන්නේ. දොරෙන් අපි ආයි වෙන කොහෙවත් පයින්නේ නැහැ. දොරෙන් තමයි පයින්නේ ඉතින්. ගැම්මක් තමයි යාළුවනේ. ඉතින් මොකුත් නැහැ. මොකුත් තියනවා යන වැඩක් නැහැ. වැඩකුත් නැහැ. වැඩක් තියනවා. ඒක නම් වැඩක් තියනවා යාළුවනේ ඉතින්. මෙන්න මේ තියෙන මේක අහිං කරගන්න ඕනේ. ඊට පස්සේ අම්මට සිරි වෙනවා. දුවපන් යකෝ පණේපා කියලා දුවන්න තියෙන්නේ දුවපන් යකෝ. රට ගාලා මෙන්න මේක කරගමු. Granny නවත් දන්නේ. hello Granny. තා පොඩ්ඩෙන් පටන් ගත්ත තැනම කනවා. අඩිය මම පණ කඩාගෙන ඉදුවට Granny ඇවිල්ලා නැහැ නේ යාළුවනේ. ඔය Granny මට බයයි. තව ටිකක් බය හැටි කපෙන්නේ නැහැ තිබුණා මට ස්ටන් ගන්න එකවත් හමු වුණා. ඔය Granny දන්නේ නැහැ මං කවුද කියලා. මෙහෙම විදියට මං හිනවාසයි. දැන් ඉතින් හරි යාළුවනේ ඉතින්. බහුබූත කතා කරන්න ඕනේ නැහැ නේ අපි වැඩේට යමු. පටකාරේ ඉතින් මේක ගමු. හරි ඉතින්. අයියෝ අර Grannyත් එක්ක බෑ කරන්න මෝඩ Granny. ටික වට්ටමු. අපරාධ වැට්ටු යාළුවනේ ඒක කිසි වැඩක් නැති දෙයක් නෑ. පටකාලා මෙහින් යමු. Granny අතින් ඉන්න නිසා අපිට සද්ද ගන්න නැතුව තමයි බලන්න ඉන්නේ. අම්මට සිරි. දැන් නම් සද්ද කරත් කමක් නෑ බං. වෙපන් කීයක හම්බුනානේ. අම්මට සිරි. grandpa එනවා දැන් අරෙන් Grannyත් එනවා. මං කොටු වෙලා කියලා හිතුවද? මිස්සුදු බං. එහෙම කොටු වෙනවද මේ මම? ගියන් ඔන්න තල්ලු කරගන්න. පස්සේ ඔය සද්දෙට දැන් උතනින් එන්න තැයි. ඒ grandpa මහා මෝඩයා. දැන් ඉතින් අපි මෙහින් යන්න තියෙන්නේ. පහන එපා ගියාද වන් තියෙන්නේ. සුද බං පහන මොකටද? පහන රෝල් කරලා ගහ ගන්න කොයි හරි. ඉතින් ගැම්මඩම වෙපන් කීයක් ගන්න. දැන් ඉතින් තියෙනවා වෙපන් එක. වෙපන් එක නෙමෙයි. ඉතින් තියෙන එක. පස්සේ ඉතින් අපි පටකාලා වෙපන් එක ගන්න තියෙන ඉතින්. Granny ටයි grandpa ටයි නිදි කරන මන්තරේ. දැන් ඉතින් චන්ඩි ඉන්නවා නම් චන්ඩි එන්න. කවුද චන්ඩි? Granny චන්ඩිද ඔයා? නොන්ඩි වෙන්න දෙන්නේ ඈ. කවුද චන්ඩි? Granny වල චන්ඩි එනවා. චන්ඩි ඉන්නවා නම් එන්න. තව ඉන්නවද චන්ඩි තව? අපි ඔක්කොම කලින් මෙන්න මේ යතුරු ගන්න ඕනේ යාළුවනේ. නොවිත දාගමු. ඉතින් තුවක්කුව ගමු. බලන්න ඉතින්. මෙයා නිදාගෙන ඉන්න විදිහ. අන්න එනවා Granny. හරි ඉතින්. දැන් ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. ඔය Granny දන්නේ නැහැ මං කවුද කියලා. මට ඔය ගහන්න ආවට Granny දන්නේ නැහැ කවුද කියලා. හරි ඉතින් අපි මෙන්න මේක දැන් අපිට ඒ අතරින් වැඩක් නැහැ. සේෆ් කී එක හම්බුණා. ඒකත් අපිට ඕනේ. ඒක පල්ලෙන් දාගමු. බලමු උඩ තට්ටුවේ මොනවද තියෙන්නේ කියලා. උඩ තට්ටුවෙත් අපිට ඕනේ දෙයක් තිබුණොත් ගොඩම තමයි ඉතින් යාළුවනේ. අපිට ඕනේ කරන දෙයක් තියෙන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒක වැඩක් නැහැ. ඒක ඕනෙම නැති දෙයක්. ඒක වැඩක් නෙකුත් නැහැ. ඒක වැඩකුත් නැහැ. මෙතන නම් වැඩක් ඇති දෙයක් නෙමෙයි තිබුණේ. මෙතන බලමු. මෙතන තියෙන වීල් එක යාර මේක නේද? බෝට්ටු එක නේද? ඔව් ඒක බෝට් එකේ වීල් එක. ඒක සෙට් නැහැ. ඒක වැඩක්ම නැහැ. අයි බං ඉතින් පටකාලා බහිමු. දැන් ඉතින් අපි පටකාලා ගිහලා මේ සේෆ් කී එක තියෙන්නේ. කො සේෆ් කී එක? සේෆ් කී එක අරගෙන ගිහිල්ලා පටකාලා තියෙන පල්ලෙහා පොඩි වැඩක් කරන්න. පොඩි තැනක් තියෙනවා අරගන්න.
ඉතින් මෙතනින් මේක මේව කරගමු. මෙන්න මේක අරගමු යාළුවනේ ඉතින්. අර ඔස්සිරාට ඉතින් අපි ලෝන් එකක් හම්ුණා. මෙන්න මේ කෑල්ල ඉතින් ගිහලා මෙන්න මේකට හයි කරගන්න තියෙන්නේ. මේක බලමු මොනවද තියෙන්නේ කියලා. මොකුත් නෑ. මොකුත් තියනවා වැඩක් නෑ ඒක. මේක බලමු. ඒක වැඩකුත් නෑ. වැඩක් නැති දේවල් නම් තියෙනවා යාළුවනේ ඕනේ තරම් මේ ගේම් එකේ. වැඩක් තියෙන දේවල් හොයාගන්න. එන කට්ටක් කන්න එනවා. හෙලිකොප්ටර් කීයක වැඩක් නෑ. අපි මෙන්න මෙතන පල්ලෙය බලමු මොනවද තියෙන්නේ කියලා යාළුවනේ ඉතින්. පල්ලෙය වල හිතන්නේ මොනවද තියෙන්නේ කියලාද? මොනවත් නැහැ. මම කිව්වේ යාළුවනේ. මම කිව්වේ නැහැ ඉතින් මගේ මනසින් තමයි මම ඒක කිව්වේ. ඔයාලා මනස මේ බුද්ධිය වඩලා තියෙනවා නම් තමයි ඉතින් ඔයාලට ඒක තේරෙන්නේ. අර බං ඉතින් වැඩි බයිලා ගහන්න ඕනේ නැහැ අපි පටකාලියම් උඩට. ඒ ඉතින් ග්‍රැනි ගෑන්පා යහැල්ලා ඇති කියලා මට හිතෙනවා මගේ යටි සිට මට කියනවා. ග්‍රැනි ගෑන්පා යහැල්ලා ඇති කියලා. කොහොම කරේ මෙන්න මේ ෆොටෝ එකේ වද්දගමු. දැන් ඉතින් මේ ෆොටෝ එක වැදුනට පස්සේ දැන් තියෙනවා මේ ග්‍රැනිලා ගෙදරට කරන්ට් එක දෙන්න තැන. අපි කරන්ට් එක ග්‍රැනිලා ගෙදර තියෙන එක කපමු. අපිට දෙපාරක්ම බැරි වුණා දෙපාරම කපන්න හැදෙත් තමයි ග්‍රැනි ගෑන්පා ඇවිල්ලා අපිට ගහන්න ආවේ. හරි ඉතින් යරුන්නේ අපි මෙතන උණ්ඩ පුරව ගමු දැන්. මෝ පුරව ගත්තා ඉතින්. දැන් ඉතින් අම්මට කිව්වා. අර ඔසිරාවටම පළවෙනි උණ්ඩ මිස් වුණා යාළුවනේ. දැන් ඉතින් ග්‍රෑන්පා නම් දොයි දැන් ග්‍රැනි තමයි ඉන්නේ. පටකාලිත මේක ගන්න යාළුවනේ. මිහින් යමු යාළුවනේ දැන්. පොඩි වැඩක් තියෙනවා කරගන්න. පටකාලේ යමු දැන් ග්‍රැනි ගහයිද දන්නේ. ඔය ග්‍රැනි කාලේ තමයි මට විශ්වාසම නැත්තේ යාළුවනේ. ග්‍රෑන්පාට පළවෙනි උණ්ඩ වැදුන්නේ නැහැ යාළුවනේ අම්මට සී. මං කිව්වා යාළුවනේ. ඒ ග්‍රැනි කාලේ නම් ෂුවර් නෑ. විශ්වාස කරන්න එපා ඔය ග්‍රැනි කාලේ. හරි බං ඉතින් වැඩි බයිලා ගහන්න ඕනේ නැහැ අපි පටකාලා මෙතනට යමු. අපිට දැන් ඕනේ කෝබ්‍රා එක. නැමියම් බං. මේක ඉල්ලලා අපි මෙන්න මෙතනින් මේක මෙව කරගමු. ඊපස්සේ දැන් අපිට සැලෙන්ඩරිනාගේ ළමයා ගාවට යත හැකි. අපි ඉතින් සැලෙන්ඩරිනාගේ ළමයා ගාවට යන්න කලින් මේ තුවක්කුවට ඇමෝට එකක් පුරව ගන්නත් ඕනි. පටකාලා තුවක්කුව තියෙන තැනට යමු. මං තුවක්කුව කොහෙද මෙතන උඩ නේද දැම්ම යාළුවනේ. බඩු තියෙනවා. දැන් අපිට උණ්ඩ තියෙන තැනක් මතක් කරගන්න යාළුවනේ පටකාලා. උණ්ඩ තිබුණේ යාළුවනේ නැතන. අපි ඉස්සෙල්ලා ග්‍රැනීට එකෙන් වැඩේ දීලිමු යාළුවනේ. නැත්තම් එහෙන් අර සැලෙන්ඩරිනාගේ ළමයාටත් වැඩ දෙද්දි බය වෙලා මේ වුණොත් එහෙම ගනින් බං ඉක්කන්ට ගනින්. හරි බං ඉතින් දැන් චණ්ඩි ඉන්නව නම් එන්න. කවුද චණ්ඩියා? චණ්ඩි ඉන්නව නම් එන්න නොන්ඩි වෙන්න දෙන්නේ ඈ. චණ්ඩි ඉන්නවද? චණ්ඩි ඉන්නව නම් එන්න අපි පියෝනව පොඩ්ඩක් ගහලා බලමු යමුද. දැන් ඉතින් ග්‍රැනි යම්බෝ කොහොමද සැප නෑ නේද මහත්තයෝ සංසාරේ. දැන් ඉතින් අර පොඩි එකා මොකට තමයි දෙන්න ඕනි. ඌට වැදුන්නේ නැහැ යාළුවනේ. කාටවත් කියන්න එපා. මට ඌට කියන්න බැරුණා කියලා. මගේ නම්බුවට පොඩ්ඩක් ඒක හානි වෙනවා. කාටවත් කියන්න එපා ඉතින්. මොනවා කියලා අපි සැලෙනවද යාළුවනේ. ඉස්සුලවන් ජීවිතේට සැලෙන්නේ නැහැ. දැන් ග්‍රෑන්පා නැගිටලා තිබුණට පස්සේ තමයි සුපී ආසල් එක එන්නේ යාළුවනේ. දැන් ඉතින් අපි ආයෙත් තියන්න ඕනේ. මට සීයරු වචනේ නෑ යාළුවනේ. හෙලෝ මට පොඩි අදහසක් ආවා. දුව පානිපා වරේ. හරි යාළුවනේ. දැන් ඉතින් බය වෙන දෙයක් නෑ. සැලෙන්ඩරිනා නෝ. මම තමයි සැලෙන්ඩරිනාක්කේ. මට ඕන එකක් තියෙනවා. දැන් ඉතින් වැඳන්නේ සැප නෑනේ මහත්තයෝ සංසාරේ. හරි බං ඉතින් එළම අපි දැන් මේකෙන් කරන්න වැඩ ටිකක් තියෙනවා. ගැම්මඩම ඉතින් මෙන්න මේක කඩාගමු. මෙන්න මේ ටික. හරි බං ඉතින් අපිට පල්ලෙයක් තියෙනවා කඩාගන්න ටික. පල්ලෙය පෙට්ටියක් තියෙනවා ගලව ගන්න. හැමඩම. අම්මට සිරිස්ටන් ගන්න එක තියෙනවා යාළුවනේ. ඒක දැම්ම අපිට ඕනි වෙන එකක් නැහැ. තුවක්කුව තියෙන නිසා ස්ටන් ගන්න එක එතන තියෙන්නේ. තව අපිට උඩ එකක් තියෙනවා මේ අරගන්න. පටකාලේ එකත් මේව කරගමු. ග්‍රැනි දැන් ග්‍රෑන්පා කියලා කටගත්තේ නෑ යාළුවනේ. දුවපන්. තුවක්කුව එක බුලට් එකක් ඉතුරුයි දුකද මට මතක විදියට. අපි එකෙන් ග්‍රෑන්පාට වැඩේ දෙමු.
ග්‍රෑන්ඩ්පා ඒවා චණ්ඩිද ඔයා. දැන් ඉතින් කෝවර කෝබ්‍රා එක බඩු තියෙනවා. දැන් යමු ඉතින්. ඔයාලට මේ ග්‍රැනිලා ග්‍රෑන්ඩ්පාට මේ විදියට වෙඩි තිය මේ වෙඩි තියාගෙන මේ මොකද්ද මේක තියනවනේ. දැන් මම තන්නේ. අර සියාටමයි බම්ම පහලට ගියේ. මට පිස්සු නේද? දැන් මං උඩටනේ යන්න ඕනේ. ගණී නම් තව ටික වෙලාවකින් තමයි හැරෙන්නේ. එහෙම ගියා දැන් ගණී මට ගැහුවාම. පිස්සුද බං? එහෙම ගහනවද ගණී? ඔය කිව්වට ගණී මට බයයි බං. අම්මට සිරියට ඕනිම එක හම්බුණා යාළුවනේ ඉතින්. මේක හොය ඉඳී. ඉතින් ඔයාලා තාමත් වීඩියෝ එකට ලයික් කරේ නැද්ද? මොකද්ද බං ඉතින් කන් තියෙන ලයික් බටන් එකනේ. ඕක මොකද? ඕක ඔබන්න මොකද කුහක වෙන්නේ? කුහක වෙන්න එපා, ලෝභ වෙන්න එපා. දැන් ඉතින් බං මෙන්න මේක ගිහිල්ලා මෙන්න මේකට සෙට් කරගන්න ඕනි. ඊට පස්සේ ඉතින් වටයක් කරකවන්න ඕනි දැම්මටම. ඊට පස්සේ ඉතින් අර දොර ගාව තිබුණ යකඩ මේක ගේට්ටු වගේ එක මේ අයින් වෙනවා. දැන් ඉතින් අපි ස්ටන් ගන්න එක ගමු. දැන් ගණිත් ඇහැරලා ඇති. ස්ටන් ගන්න එක අරගෙන ඉතින් ගණිත සම්බුව දෙමු. අංකි යාළුවනේ ඉතින්. එක්කද යාළුවනේ? දැක්කද මං මොකක්ද මං දෙයක් කිව්වොත් මේක වරදින්නේ නැහැ. බලන්න බය වෙන දැක්කද යාළුවනේ? දැන් ඉතින් අපිට තව එක මේක බඩුවයි ඕනි. මෙන්න මේක හරිනේ කාලේදී. අපි දැන් ඒක ගැම්මටම හොයාගන්න ඕනේ යාළුවනේ ඉතින්. ඒක කොහෙද ඇත්තේ? ඔයාලා දන්න තරක් තියෙනවා නම් මට කියන්න. අපි ඒක හොයමු දැන් පට ගාලා. අපිට දැන් ඒක විතරයි ඕනි. අනිත් ඔක්කොම අපිට හම්බෙලා තියෙන්නේ. මේකෙද මේක වහන්න. අපිට තා පෙට්ටියම ගලව ගන්න තියෙනවද දන්නේ නැහැ නේද මොන හරි. බලන්න තීදි කියලා. මේකේ මොනවද? ඒක මොකුත් නෑ. මේකෙත් බැලුවා. ටිකේ මොකුත් නැති. අපිට අරගෙත් දන්නේ නැහැ නේ තියෙන්නේ. මෙන්න මේක අපි අරගෙන උඩට අරගෙන යමු. මේක උඩට අරගෙන ගිහිල්ලා අර පොඩි තැනක් තියෙන යාළුවනේ මේ සැරෙන්ඩීනාගේ හස්බන්ඩ් ඉන්න තැනක්. අන්න එතන ඇත්තේ ෂුවර් එකටම මේක. මෙන්න මෙතන යාළුවනේ. බලන්නකෝ. එයා මේ පෙට්ටිය ගැට ගහලා තියලා දැම්මා දාලා. ගණීලා හොඳට ආගන්තුක සත්කාර දන්නවා. මේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි සැරෙන්ඩීනාගේ ළමයාවයි එයාගේ මේ මහත්තයාවයි දෙන්නම හිර කරන් තුන් දෙනාම හිර කරන් ඉන්නේ. අඩු මට ඒක ප්‍රශ්නයක් යාළුවනේ. ඔයාලා ඒක මේ මොන හරි දන්නවනම් යාළුවනේ පහින් කමෙන්ට් කරන්න. දන්න නැති නිසා අහන්නේ. හරි බං ඉතින් අපි පට ගාලා යමු. මට හිතන විදිහට එතන තමයි ඇත්තේ. අම්මට සිරි කවුරු හරි මාව දැකලා. ඉතින් අපි දැන් මොකද කරන්නේ? අඬන්න ඕනද? පිස්සුද බං? අඬලා වැළපෙන්න ඕනේ නැහැ. ඒකට තමයි මෙහෙම යන්න තියෙන්නේ. දැන් පට ගාලා මෙතන බුලට් ටිකක් තියෙන පුරව ගන්න. මං හිතන දේ හරි කිව්වොත් මෙතන තමයි යාළුවනේ තියෙන්නේ ඉතින්. බලමු ඉතින් අපි මේක කරලා. වෙඩි තියෙන්නේ. හරි බං ඉතින්. ඊට පස්සේ මචං මෙන්න මේ ඒක අරගෙන මේකින් නැමිලා යන්න ඕනි මචං. හරි ඉතින්. දැන් මෙන්න මේක කපා ගන්න ඕනි යාළුවනේ ඉතින්. දන් වල කපන්න ඕනි. දන් වල එහෙන දීරලා. ඒක මේ පේනවා ඉතින්. මේ කොච්චර දවස් මේ වුණාද කියලා. මේ ඉන්නේ යාළුවනේ. පාවුනේ යාළුවනේ. හරිම දුකයි ඉතින්. හරි බං ඉතින් මට ඕනි එක සම්මුණා ඉතින්. දැන් ඉතින් ග්‍රැනි ගෑන්පයි හැල්ලා ඇති මේ මොකද්ද මේ? අපි ගරින් බලමු. අර බෝම්බ නේද බං? බෝම්බ මොකටද අපිට? අපි යමන් යන්නේ. අපි මේක පල්ලයට දාගමු දැන් ග්‍රැනි ගෑන්පයි හැල්ලා ඉන්නේ යාළුවනේ. පුටා මාවත් එන්න නේද? මේ දැන් මං කියනවට අපි යාළුවනේ උඩට යමු අය. නෑ උඩට යන්න ඕනේ නෑ. මේක ගමු. මේ කරගෙන පාන එපා කියලා දුවන්න තියෙන දැන් යාළුවනේ ඉතින්. දැන් ගණීලා ගෙදරින් පයින් ඔන්නම ඉන්න කියලා තියෙන යාළුවනේ ඉතින්. ගැම්මක් නේද? ගැම්මක් කොහෙද යාළුවනේ? මේක මෙව කරා. කැරගුවා පැන්නා. හරි බං ඉතින් යාළුවනේ. අපි ඉතින් ගණීලාගේ ගෙදරින් පැන්නා ඉතින්. ඔයාලට මේ ගැන දැනගන්න තියෙනවා නම් හරි දේවාලයකට ගිහලා පොල් ගහන්න. හරි බං ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා දන්න දේවල් තියෙනවා පරින් කමෙන්ට් කරන්න. ඊගාවට ගේම් වෙන ගේම් තියෙනවා පරින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි අදට ගියා. ඔයාලට සුබ දවසක්. එහෙනම් අපි යනවා. බයි කොල්ලෝ.